හෙලෝ අද අපි බටර් කේක් එකක් හදන්නේ අපි දෙන්නත් එක්ක එකතු වෙලා. ඉතින් අපි කඩේ ගිහිල්ලා අපිට ඕන කරන බඩු ටික අරන් ආවා. බිස්කට් ගෙනාවා. වැනිලා කිරිපිටි සීනි ඉටි බටර් අරන් ආවා. ඉතින් මේ බටර් එක ටිකක් එළියෙන් තියලා තියෙනවා. ඒකේ කූල් එක බහින්න. එතකන් අපි දෙන්න ගිහිල්ලා නාගෙන එහෙම එන්න තමයි හදන්නේ. ඔන්න අපි දැන් කේක් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දැන් නාලා ඉන්න ඇවිල්ලා ඉන්නේ. නේද එවුනා? දැන් කේක් හදන්න තමයි යන්නේ. ඔයා මෙතන ඉන්න. මොනේ වන්දන්නකෝ. දෙන්නම එක දාන්න. උන් අපි කේක් හදන්න යන්නේ. අපි දෙන්න නාලා ඉන්නේ කේක් හදන්න යන්නේ බටර් කේක්. බටර් කේක් හදන්න තමයි යන්නේ. මගේ අතට වලු බල්ලක් දාලා තියෙන්නේ. බටර් එක දැන් මෙල්ට් වෙලා තියෙන්නේ. අපි ඉතින් මේක ඔන්න බෝල් එකට දාගන්නවා නේද? Hai. Đâu. Đâu quên cái đây. Có lấy đây. Đấy. Ủa đó nè. දැන් මේක අපිට ඕන වෙනවනේ. බීට් කරන්න. බටර් ටික මේ ලොකු බෝල් එකක් තමයි අරගෙන තියෙන්නේ මේ. එතකොට අපිට ලේසි. ඒක නිසා ලොකු බෝල් එකක් ගත්තා. ඔයාලට අපිට තේරෙනවද? තේරෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම දානවා සීනි ග්‍රෑම් 250ක්. අපි මේ හදන්නේ. අපි මේ හදන්නේ පොඩක් දාන්න ඕනද? ඔක්කොම දාන්න. ඉන්න මගේ ටෙලෙන් තියෙනවා. අපි හදන්නේ කිලෝ 1 කේක් එකක්. ඒ කියන්නේ හැම දෙයකින්ම 250 තමයි අපි අරගෙන තියෙන්නේ. නේද එබ්ලිම? මේක දාන්න මේක කරලා ඉන්නත්. ගන්න එපා. කොත් එපා ගන්න ගන්න. උඹට බෙස් කරලා දෙන්නකෝ. ඊට පස්සේ අපි මේක බීට් කරගන්නයි හදන්නේ. කොහෙන්ද පුතේ? ඔයා මේ පැත්තට එන්න. මම බීටරේ. ඔයාට දෙන්නම් චුට්ටක් බීට් කරන්න. කොහෙන්ද? ඉන්න. හදිසි වෙන්න එපා. හැමතැනම විසිටේ. අපි මේක විනාඩි 10ක් බීට් කරනවා. ඔන්න දැන් අපි සීනි එකයි බටර් එකයි බීට් කරගෙන ඉවරයි. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ බිත්තර දාගන්න. මම බිත්තර කඩන්න. ඉන්නක මම කඩන්න. මම විස් කරන්න. අපි එක බිත්තරේ තමයි කඩන්නේ. මොකද එකපාර කඩලා මේ මික්ස්චරේට දාන්නෙත් නැහැ. මොකද වෙරළාවක් බිත්තරේ නරක් කියලා එහෙම තිබුණොත් එතකොට අපිට මිශ්‍රණයම විසි කරන්න වෙනවා. ඒක නිසා අපි එක බිත්තරේ තමයි කඩන්නේ. නේද එබ්ලිනා?
වෙනම බෝල් එකකට කඩලා දාලා ඒක මුකුත් වෙලා නැහැ නේද කියලා බලලා ඊට පස්සේ තමයි අපි මේකට දාන්නේ. එක බිත්තරේ කඩලා දාලා තමයි අපි මේ බීට් කරන්නේ. දාන්න. හදමු. ඊට පස්සේ එක බිත්තරයක් බීට් කරලා ඉවරයි. ඊළඟ බිත්තරේ අපි දාලා බලමු. බලන්න ඉස්සෙල්ලාම හොඳයිද කියලා. හොඳයි. හොඳයි. ඊට පස්සේ දෙවෙනි බිත්තරෙත් හරි දැන් අපි දාන්නේ තුන්වෙනි බිත්තරේ. How many eggs we have to put in the cake? How many? 4. 4 eggs. Oh, it's another color. What color is it? White. Ready? Oh my goodness. And now, 4. 4th egg. This one is white. Yes. Why not like mine? This is so white. Then now that we can. දැන් අපි බීට් කරලා තියෙන්නේ අපි පිටි දාන්න ඕන චුට්ටක් ඉන්න. පිටි දාන්න කලින් මේ අපි අපේ මිශ්‍රණය පෙන්නමු. තියෙන්නේ අපේ මිශ්‍රණය. මෙන්න මේ විදිහට තමයි අපේ මිශ්‍රණය දැන් තියෙන්නේ. What did we put in there, Evelina? Huh? What did we put in there now? Butter, eggs, and sugar. දැන් මම මේකට දානවා මොනවද එවිලිනා? මේ මොනවද? වැනිලා. Vanilla. ඉතින් වැනිලා දානවා. වැනිලා තේ හැඳි එකක් ගන්නවා. අපි දැන් oven එක heat වෙන්න තියලා තියෙන්නේ නේද? Oh. දැන් අපි පිටි ටික දාන්න තමයි හදන්නේ. ඔයා මේකේ වතුර ගෑවද? වතුර ගාලා තියෙන්නේ. මේක අල්ලන්න. හයියෙන් අල්ලන්න. හයියෙන් අල්ලගන්න. හරිද? අදින් අල්ලගෙන ඉන්න ඕනේ. baking powder තේ හැන්දකුත් දාගන්න. ඊට පස්සේ යන්නේ හලා ගන්නවා. Muna halang din ako. Sabi nga mami eh. Nag-help ka rin. Abi kanda onda belki dunamaz. Baby. Ay, mat-beat ka na. අපි බීට් කරලා ඉවරයි. අපේ මිශ්‍රණය අපි බලමු. ඉතින් අපේ මිශ්‍රණය බීට් කරලා ඉවරයි. අල්ලන්න එපා. don't touch okay. දැන් අපි කේක් තැටියට දාගමු. දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මේ තියෙන්නේ මෙන්න මේ ලොකු ට්‍රේ එක තමයි තියෙන්නේ. පොඩි ට්‍රේ කිලෝ එකේ ට්‍රේ එකක් මට නැහැ. ඒක තුනී වෙයි.
බිස්කට් වගේ වෙයිද දන්නේ නැහැ. මං අහන්න මත් ගන්න. මට ස්ටැටියුල එකක් නෑ. මේ හැන්ද තමයි භාවිත කරන්නේ. ඉතයි එකයි. මට වෙන්නේ නැද්ද? අයියෝ එන්නේ තියෝ. එන්නෝනේ තරන්න. මෙන්න අපි කේක් එක. අන්න අපි මේ oven එක preheat වෙන්න තිබ්බා. දැන් අයින් move. It's very hot. දැන් කේක් එක oven එකේ තිබ්බ වෙලාවේ නම් අපේ බබාට කේක් කන්න ඕනලු. දැන් ඉවරද කියලා මේ මූණත් මේ සවුත්තු කරගෙන ඉන්නේ. මේ කේක් එක දැන් බේක් වෙලා මේ තාම නෑනේ ඒක නිසා. ඉතින් දැන් යාගේ පොඩි බඩගින්නට අපි කනවා සුපර් ක්‍රීම් කැකර්. Please, mommy, ගේන්න මේක ගේන්න. දැන් මම මේක කනවා මොනවාද මේ බටර් ගාලා කන්න මං ආසයි. ඒ බබා බටර් ගාලා කන්න කැමති නෑ. එයා කැමති ජෑම් ගාලා කන්න. මේ දෙපලිනා පව් ගන්න ප්ලේට් එක. ප්ලේට් එක ගන්න. Amma, okay, plate එකේ කන්න බෑක. කැමති ප්ලේට් එකක් අරන් එන්න ප්ලේට් එක. plate එක. ගන්න. අනේ අම්මා නැතර ඉඳ දීලා. ඉඳ දීලා. මම අරන් දෙන්නම්. මේ යට පින්ක් කලර් බෝල් එකක තමයිලු කන්න ඕනේ. ඉතින් අපි යාට පින්ක් කලර් එකේ හදලා දෙමු. අනේ අම්මා දෙකක් හදනවා පුතේ. අනේ මේක අලවන්නේ නැද්ද? අලවලා දෙන්න. අලවන්න. ඉතින් මේකෙන් අලවමු. නේද? මේක මේ ජෑම් ගාලා වෙන එකකින් ඒක අලවලා මේ සෑන්ඩ්විච් එකක් හදන්න කියලා තමයි ආයි කියන්නේ. හරි. ඔන්න ක්‍රීම් කැකර් සෑන්ඩ්විච්. ඉතින් මේක තියාගන්න අමාරු වෙන ඒක නිසා තමයි මේ ප්ලේට් එක දුන්නේ. මම කන්නේ බටර් ගාලා මේ බටර් එකේ මේ ඉතුරු කියන්නේ ඉතුරු නැහැ. අයින් වල ඉතුරු වෙලා තිබුණා ටික. ඒ ටික ගාලා කමු. අපි මේ බලමු. අයින් ප්‍රශ්නේ අයින් වෙලා ඉන්න රස්නේ. wow අපි බලමු මේක බේක් වෙලා ඇතිද කියලා. ඇතිනේ. ඇති. මම මේක මේ අර බාබිකියු ස්ටික් එකක් ඒක මම මේ අතුරට දාලා බැලුවේ මේක ක්ලීන් විදියට එඩිට ආවා කියලා කියන්නේ මේක බේක් වෙලා ඇති.
මේ විදිහට තමයි බේක් වෙලා තියෙන බේක් වෙලා වැඩිදත් මන්දා. මම විනාඩි 40ක් තිබ්බේ. හැබැයි මම අහපුව පස්සේ විනාඩි 10ක් අඩු කරා. පැය භාගයකට විනාඩි 30කට කොහොම හරි මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් මේක කූල් වෙන්න තියාගන්න ඕනේ. ඔන්න අපි කේක් එක මේ අනිත් පැත්ත හැරෙව්වා. මේක කූල් වෙන්න තමයි දැන් මේ තියලා තියෙන්නේ. ඉතින් අපි බබට සුට්ට රස බලන්න ඕනෙලෝ. ඔසයිද? ඔන්න දැන් අපි කේක් එක කපන්න හදන්නේ. එව්ලි එන්න. මේ ඒක තියලා එන්න. ඒක තියලා එන්න. දැන් මට වැරදීමක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ කේක් එක ඒක වෙලා වැඩි වෙලා තියෙන්නේ. සෙල්සියස් අංශක 180ට තමයි oven එක ප්‍රීහීට් කරන්න කියලා මම මේ බලපු වීඩියෝ එකේ කියන පුතේ ටැප් එක වහන්නකෝ. මම මේ බලපු වීඩියෝ එකේ කියලා තියෙන්නේ අංශක 180ට ප්‍රීහීට් කරන්න කියලා. හැබැයි මම oven එක සෙල්සියස් අංශක 250ට තමයි මේ ප්‍රීහීට් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි කේක් එක චුට්ටක් වැඩියෙන් බේක් වෙලා තියෙන්නේ. කමක් නැහැ. මම මේ ඇත්තටම අවුරුද්දකට විතර පස්සේ තමයි කේක් එකක් හැදුවේ. ඉතින් අන්න නිතර හදන්න නැති නිසා අමතක වෙනවා. අපි ඉතින් ආයේ ඊළඟ දවසේ හරියට හදමු. දැන් අද ඉතින් හදාගත්තු එක කනවා. නේද එන්නේ? ඉන්න. මං කපන්න. චූටි කෑල්ලක් කපන්න. මේ අනිත් පැත්තට අල්ලන්න තියෙන මේ පැත්තට අල්ලන්න. මේ ලයින් එකක් දිගේ කපන්න. අපි හදපු කේක් එක තමයි මේ. ඉතින් ඒක ඉතින් මේ අතුල නම් හරි සොෆ්ට්. ඒ උනාට අර එළියෙන් තමයි චුට්ටක් අර මේ ටිකක් වැඩිපුර බේක් වෙලා තියෙන්නේ. නැත්නම් ඉතින් ඇතුලේ නම් සොෆ්ට්. රසයි, ඇත්තටම රසයි. රසයි. දැන් හරි රසයි. අර වටේ චුට්ටක් වැඩිපුර බේක් වෙලා තියෙනවා. ඉතින් අදත් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්න. bye bye, thank you.